මම ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහනවා. පොඩ්ඩක් හිතලා බලලා උත්තර දෙන්න. ඊයේ කොහෙද දැන් තියෙන්නේ? ඊයේ දවස කොහෙද තියෙන්නේ? ඊයේ කාට හරි පෙන්වන්න පුළුවන්ද ඊයේ කොහෙද තියෙන්නේ කියලා? කොහෙද තියෙන්නේ ඊයේ? දැන් මේ බුලත් කොලේ කොහෙද තියෙන්නේ? මගේ අතේනේ? මේ අතේනේ තියෙන්නේ? දැන් මගේ අතේ බුලත් කොලයක් තියෙනවද? තිබුණ එක දැන් කොහෙද තියෙන්නේ? මං හංගගෙන කිව්වේ නෑ, හංග කියලා සමහර අය කිව්වා. හිතේ. මෙතන නෑ කියන එක තියෙන්නේ හිතේනේ. දැන් උදාහරණයක් මම බුලත් කොලේ අරන් මෙහෙම පෙන්නලා මේ බුලත් කොලේ කොහෙද තියෙන්නේ කියලා අහනවා. ඔයගොල්ලෝ කියනවා අතේ තියෙනවා කියලා. කියලා ඔයගොල්ලන්ට මං කියනවා එළියට යන්න කියලා. එළියට යන්න කියලා මම මේ බුලත් කොලේ හංගලා කොහේ හරි එන්න කියලා අහනවා දැන් බුලත් කොලේ කෝ කියලා. ඔයගොල්ලෝ කියනවා බුලත් කොලේ නෑනේ. කොහෙද බුලත් කොලේ? ඔයගොල්ලෝ දන්නේ නැහැ කොහෙද ගියේ කියලා. නමුත් බුලත් කොලයක් තියෙනව නේද? ඒක තියෙන්නේ හිතේ. ඊයේ කොහෙද තියෙන්නේ? හිතේ. දැන් හෙට කොහෙද තියෙන්නේ? හිතේ. හිත කොහෙද තියෙන්නේ දැන්? කොහෙද තියෙන්නේ? මේ දැන් හිත තියෙන්නේ හැම වෙලේම මේ දැන්. එතකොට ඕගොල්ලෝ හැමදාම ඉඳලා තියෙන්නේ මේ දැන් නේද? තේරුණාද? අපි හැමදාම ඉඳලා තියෙන්නේ මේ දැන්. දැන් ඉඳලා අපි මෙහෙම ගමන් කරනකොට අපිට පහුණේවා ඔක්කොම මෙතන තැම්පත් වෙනවා. තිබිලා නෑ. මෙතන තියෙන එක අරගෙන දැන් බලන එකක් තියෙනවා. පැහැදිලිද මං කියපු එක? ටිකක් ගැඹුරුයි. ඊයේ තියෙන්නේ මේ දැන්. හෙට තියෙන්නේ මේ දැන්. පුංචි කාලේ තිබ්බේ කොහෙද? ඔන්න ප්‍රශ්නේ තවත් සංකීර්ණ වෙනවා. පොඩි කාලේ තිබුණේ මේ දැන්. ඒක තියෙනවා මනසේ තැම්පත් වෙලා මතක විදියට. එතකොට පොඩි කාලේ දේ තියෙන්නේ මතකද තියෙන්නේ? මොකද? පොඩි කාලේද මෙතන තැම්පත් වෙලා තියෙන්නේ මතකද තැම්පත් වෙලා තියෙන්නේ? මේ බුලත් කොලේද ඔළුව අස්සේ තියෙන්නේ බුලත් කොලේ පිළිබඳ මතකද? එහෙනම් පොඩි කාලේද මේකේ තියෙන්නේ? පොඩි කාලේ ගැන පොඩි කාලේ කෝ? තිබිලා තියෙනවද? පොඩි කාලයක් විතරයි. හිතන්න ටිකක්. අපි තව ගීතයකට යමු. කතාව අඩු කරලා යමු කියලාත් හිතෙනව නේද? ඊළඟට වික්ටර් රත්නායක ගායනා කරපු ගීතයක්. ප්‍රේමකීර්ති අල්විස් රචනා කරපු ගීතයක්. මට මතක හැටියට මේක මම වැරදි නම් නිවැරදි කරන්න මේකේ මේ සඳකන් වැසිලා ගීතේ සංගීත අධ්‍යක්ෂකනත් වික්ටර් මං හිතන්නේ. වික්ටර් රත්නායක. මේ ගීතය අහලා ඇතිනේ සඳකන් වැසිලිතිලා ඝනඳුරු රෑ මට තනි නෑ සොයා එන්න ඝනඳුරු තරු නිවලා මගේ එළිය අද ඔබ පමණයි. ජීවිතේ සතු එකම සුවේ මොකද්ද ඕගොල්ලන්ට තියෙන්නේ? මොකද්ද? අම්මා කියයි මගේ පුතා මගේ මුණුපුරා පෙන්වතුන් ඉන්නවනම් කියයි මගේ පෙන්වතිය ඉන්නවනම් කියයි මගේ පෙන්වතා. ජීවිතේ සතු එකම සුවය. ජීවිතේ සතු එකම සුවයක් තියනවද කියලා මං අහනවා. සුවේ වෙනස් වෙනවා. දැන් පොඩි කාලේ තිබුණු සුවේ දැන් තියෙනවද? පොඩි කාලේ සෙල්ලම්පත් උයපු එක පරම සුවේ වෙලා දැන් ඕගොල්ලෝ ඔක්කොම වැඩ තියලා මේ අම්මලා ටික ගිහිල්ලා සෙල්ලම්පත් උයනවද? නෑ නේද? හිතෙන්නේ නෑ නේද පොල් කටු දෙකක් අරන් දැන් අම්මා කෙනෙක් පොල් කටු දෙකක් අරගෙන වැලි කිරිබත් උයනවා. කට්ටිය කියයි පිස්සු කියලා. හැබැයි පොඩි කාලේ පරම එකම සුවේ මොකද්ද? කොම්පිට්ටු වෙන එකනේ. හැබැයි දැන් එහෙම සුවයක් නැහැ. කිසිම දෙයක් පරම සුවේ කියලා අපිට අහුවෙන්නේ නැහැ. ඒ අහුවෙන්නේ නැති එක තේරුම් ගැනීමට බැරි එකට තමයි පෘථග්ජන බව කියන්නේ. අපිට තේරෙන්නේ නැහැ. පරම සුවයක් කියලා එකක් අහුවෙන්නේ නැහැ කියලා. හැබැයි අපි හොයන්නේ මොකද්ද? පරම සුවේ නේද මේ හොයන්නේ? ආරෝග්‍ය පරම ලාභ. පරම ලාභය මොකද්ද? නිරෝගීකම. කුමක නිරෝගීකමද? දැන් මේක කියන්නේ කවුද? ඒක කියන්නේ කවුද? බුදුන් වහන්සේ නේද? පරම නිරෝගීකම, සිතේ නිරෝගීකම. සිත නිරෝගී නම් කයකට ඒක දරන්න පුළුවන්.
සිත නිරෝගී නම් කයට ඒක දරන්න පුළුවන්. සිත නිරෝගී නැත්තම් කොතරම් තුරුණු වුණත් කොතරම් හැඩි දැඩි බල වුණත් පුළුවන්ද දරන්න? දරන්න බෑ. ඒ නිසා දැරීම කියන්නේ සිතේ දැරීම. මම ඒක මේකට සම්පාත කරලා මම කිව්වේ. අපි මේ ගීතේ එහෙමනම් අහමු. සාදකෙන් වැසිලා අඳුරේ එතිලා ගනදුරු රෑ තනිකමනේ සොයා එන්න ගනදුරු තරුණිවර මගේ එළිය අප පමණි සාදකෙන් වැසිලා එතිලා කනදුරු රෑ කමනේ සොයා එන්න ගනදුරු තරුණිවල මගේ එළිය අප පමණි සතු එකම සුවේ ඊසර පහරක වෙලෙනුනේ ජීවිතයම සතු එකම සුවේ ඊසර පහරක වෙලෙනුනේ නිලව මා සතු සතුවේ නිතු අසල්වාසියෙකු සොයනු පෙනේ සාදකෙන් වැසිලා අඳුරේ එතිලා කනදුරු රෑ තනිකමනේ සොයා එන්න කනදුරු තරුණිවර මගේ එළිය අප පමණි මගේ එළිය අප පමණි සාදකෙන් වැසිලා අඳුරේ එතිලා අඳුරේ එතිලා අඳුරේ එතිලා අඳුරේ එතිලා ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔබට තියෙනවා මටත් තියෙනවා ශරීරයයි මනසයි. දැන් ඔබ යෝග වැඩසටහන් කරන කෙනෙක් සහ ආයුර්වේද ප්‍රතිකාර ලබන කෙනෙක්. අපේ ශරීරය හැදිලා තියෙන්නේ මොකෙන්ද කියන්න? වාත, පිත්ත, කප. අපේ සියලු ලෙඩ රෝග වලට කායික රෝග වලට හේතු වෙන ප්‍රධාන කාරණා තුන මොකද්ද? වාත, පිත්ත, කප අඩු වැඩි වීම. මොකද මේක අපි කියන්නේ එතුමා සාහිත්‍ය සහ ජීවිතාවබෝධය පැත්තෙන් එක පැහැදිලි කරද්දී
ඒ ගීතේ අපි රෝග ඇති වෙන එක වළක්වන එක තමයි අපි මේ වැඩසටහනේ අරමුණ. මේ සියලු දෙනාට සුවපත් භාවය ගේන එක. චිකිත්සාව කියලා කියන්නේ සුවපත් භාවය ගේන එක. එතකොට මට කියන්න මේ ගීතේ තියෙන්නේ සතුටද සන්තෝෂයේද නැත්නම් ශෝකයේද? විරහ වේදනාව. ප්‍රියෝ විප්පයෝගෝ දුක්ඛෝ. ඔන්න ඒ කාරණේ තමයි උතන තියෙන්නේ. එතකොට මං අහන්නේ ඔයගොල්ලන්ගෙන් වාතපිත කප තුනෙන් කොයිකද මේ தත්ත්වෙදි වැඩි වෙන්නේ? මේ ශෝකය නිසා, විරහව නිසා කැමති දේ අහිවීම ඇතුලේ තමන්ගේ ශරීරයේ තියෙන වාතපිත කප වලින් කොයිකද වැඩි වෙන්නේ? ඊට ඉස්සෙල්ලා. දැන් ඕක දැනෙන්නේ හිතටද ඇඟටද? ප්‍රශ්න ටික දැනෙන්නේ හිතටද ඇඟටද? හිතට. එතකොට හිතේ තියෙන ගුණ තුන මොකද්ද? හොඳම එක මොකද්ද? බෝධිසත්වයෙකුට බෝසත් කෙනෙකුට තියෙන අවස්ථාව මොකද්ද? සත්ව ගුණය. අනිත් දෙක මොකද්ද? මතක තියාගන්න මම අහනවා. තමස් සහ රජස්. මෝඩකම තමස්. අනවබෝධය තමස්. කේන්තිය තරහව වෛරය රජස්. ඔය ටිකෙන් මම ප්‍රශ්න අහනවා දිගටම. එතකොට මට කියන්න මේ විරහව ඇතුලේ මේ විරහව දැනෙන්නේ මොකක් නිසාද? රජස් නිසාද තමස් නිසාද? කේන්තියක් වෛරයක් නෙමෙයි දුකක්නේ දැනෙන්නේ. මෝඩකම. ජීවිතයේ අවබෝධය නැහැ. උපාද තිරි භංග දන්නේ නැහැ. ඇති වෙච්ච හැමදේම පැවතිලා නැති වෙනවා කියලා දන්නේ නැහැ. මේකෙ තිබිච්ච ආදරයත් ඇති වුණා පැවතුණා මොකද්ද? නැති වුණා. එයාට ඒක ගැන තේරුමක් තිබ්බේ නැත්තම් එයාගේ වැඩි වෙන්නේ මොකද්ද? තමස් වැඩි වෙනවා. තමස් වැඩි වෙනකොට ශරීරය මොකක්ද වෙන්නේ? වාත දෝෂය වැඩි වෙනවා. වාත දෝෂය කෙලින්ම බලපවත්න්නේ මොන පද්ධතියත් එක්කද? ස්නායු පද්ධතියත් එක්ක. ඒ අයට ස්නායු රෝග ඇද ට්‍රිමර්ස් හැදෙන වෙවුලන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ අංශභාගය හැදෙනවා. මොළයේ හાર્ට් එකේ තියෙන ඒ චලන හැකියාවන් නැති වෙනවා. ඒක නිසා මේ ප්‍රේමය හරියට තේරුම් ගත්තේ නැත්නම් ඇති වෙන හැමදේම පැවතිලා නැති වෙනවා කියන පොදු ධර්මතාවයේ තේරුම් ගත්තේ නැති අය ප්‍රඥා අපරාධයක් කරන්නේ. ඒගොල්ලන්ගේ තමස් වැඩි වෙනවා. මනසේ ඉන්න ශරීරයේ වාත දෝෂය වැඩි වෙනවා. සියලු ස්නායු රෝග හැදීමට ඔහු සූදානම් වෙනවා. ඒ නිසා ඔබ ඇති කරගත්තේ මොකද්ද? ජීවිත අවබෝධය. ඇති වෙන හැමදේම පැවතිලා නැති වෙනවා කියන කාරණේ තේරුම් ගත්තොත් ඔය එකක්වත් අඩු වැඩි වෙන්නේ නැහැ. ඒ අවබෝධය ලැබේවා.